hello guys ඉදලා සාදරයෙන් පිළිගන්නවා අද YouTube channel එකේ මේ අලුත් වීඩියෝ එකට. ඉතින් අද ඔයාලා එකතු වෙලා ඉන්නේ මේ වෙසක් මාසේ ලස්සනම sky lantern එකක් හදන විදිය තමයි අද මම වීඩියෝ එකෙන් කියලා දෙන්නේ හිතාගෙන ඉන්නේ. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා තාරාදනා කරන ඔයාලා තාමත් අපිත් එක්ක කරලා නැත්නම් පහලින් subscribe button එක click කරලා bell icon එක on කරලා තියාගෙනම ඉස්සරහට වීඩියෝ එක බලන්න. අපිට මේ sky lantern එක හදන්න ඕන සවුකලයක්, ස්ටේප්ලර් එකක්, බීම වට හතරකුයි ගමුයි කතුරුයි තමයි අපිට මේ වැඩේට ඕන වෙන්නේ. මුලින්ම අපි සවුකල දෙකක් එකට අලව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට දිග අතර තමයි සවුකලය අලව ගන්න ඕනේ. ඊළඟට කොටුවක් වෙන විදිහට බට හතර එකතු කරලා ස්ටේප්ලර් කරගන්න ඕනේ. Five minutes later. හරි ඉතින් කොටුව හදාගත්තෙන් පස්සේ කොටු හතරකට ඇලොම් වාසිත් එක්ක ඉඩ තියලා සවුකලේ කපා ගන්න ඕනේ. ඊළඟට මුලින්ම හදාගත්ත කොටුව අරගෙන මෙන්න මේ විදිහට අලව ගන්න ඕනේ. විශේෂයෙන්ම මේ සවුකල අලව ගද්දී එළියට වාතය යන්නේ නැති වෙන්න නීට් එකට අලව ගන්න ඕනේ. හරි ඉතින් සවුකලේ වටේම අලව ගත්තයින් පස්සේ අපි මුලින්ම හදාගත්ත කොටුවේ සයිස් එකට සවුකල කොටුවක් කපා ගන්න ඕනේ. කපා ගන්නදී අනිවාර්යෙන් කොටුවේ සයිස් එකට නැතුව අඟලක් විතර තියලා කපා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට කපාගත්ත කොටුව අපි උඩ අතට අලව ගන්න ඕනේ. මේ කොටුව අලව ගද්දී අනිවාර්යයෙන්ම එළියට වාතය යන්නේ නැති වෙන තමයි අලව ගන්න ඕනේ. හරි ඉතින් කොටුව අලව ගත්තයින් පස්සේ කම්බි දෙකක් අරගෙන කතරයක් වෙන විදිහට ස්කයි ලැන්ටර්න් එකේ ගැට ගහ ගන්න ඕනේ. ඊළඟට කපුරෙදි කැල්ලක් අරගෙන ඒකේ හොඳට පොල්තුරු පොඟවලා අරගෙන මෙන්න මේ විදිහට ගැට ගහ ගන්න ඕනේ. හරි ඔන්න දැන් අපි හදලා ඉවරයි. දැන් ඉන්නේ යවන්න. ඉතින් අපි ආව. ඉතින් ඔය විදිහට තමයි අද වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. ඔයාලා ඉස්සරහට මෙන්න මේ වගේ වීඩියෝස් බලන්න පාලින් දින subscribe button එක click කරලා bell icon එක on කරලා තියාගන්න. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. තවත් අලුත් දවසකින් හම්බෙමු. ජය වේවා. නාව ලස්සනට edit කරලා. kulang wahi kak